සුබ දවසක් වේවා ඔබ හැමෝටම. මේ දිනවල IPL පැවැත්වෙන බව ඔබ අපි හැමෝම දන්නවා. ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් කිහිප දෙනෙක් මෙවරද IPL සඳහා ක්‍රීඩා කරනවා. ඒ අතරින් චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ ක්‍රීඩා කරන මතීෂ පතිරණ චෙන්නයි වලට සපෝට් කරන හැම දෙනාගේම ඉතාමත් ආදරයට ලක් වෙලා තියෙනවා. වසර කිහිපයක් තිස්සේ IPL ක්‍රීඩා කරන CSK කණ්ඩායමේ මතීෂ පතිරණ ඊයේ දින පැවැත්වුණු RCB සහ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම අතර තරගයේදී විරාට් කෝලි සහ මතීෂ පතිරණ අතර යම් සිදුවීමක් වුණා. ඊයේ තරගයේ RCB කණ්ඩායම ලකුණු 196ක් සහ කඩලු 7ක් ලබා ගත්තා. CSK කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 146ක් කඩලු 8යි. මෙම තරගයේ මතීෂ පතිරණ ලොකු ගේමක් දෙනවා මැච් එක කොහොම හරි ගහන්න. මතීෂ පතිරණ කඩලු 4ක් ලබා ගන්නවා ලකුණු 36කට. මතීෂ පතිරණ යවන ලද පන්දුවක් විරාට් කෝලිගේ ඔළුවේ වදිනවා. විරාට් කෝලිට මේ එකපාරටම හිතා ගන්න බැරි වුණා. ඒ පන්දුවෙන් පස්සේ මලපැන්න විරාට් කෝලි 6ක් ගහනවා. ඊට පස්සේ මතීෂ පතිරට පෙන්නනවා විරාට් කෝලි කියන්නේ සෙල්ලම් පොරක් නෙමෙයි කියලා. ඉන්පසුව මතීෂ කඩලු 4ක් දවා ගනිද්දී CSK ප්‍රේක්ෂකයන් විශාල ලෙස සතුටු වෙනවා. මොහු CSK ක්‍රීඩා කිරීම ශ්‍රී ලාංකිකයන් හැටියට අපිටද විශාල ගෞරවයක්. මෙවැනි වීඩියෝ නරඹන්න අප හා සම්බන්ධ වන්න. අපව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.